යුනිවර්සිටි යන එකට කොරියන් යන එක හොඳයි ලපුයි නෑ. කැම්පස් ගිහින් අවුරුදු 4ක් ඉඳලා එළියට ආවම පොඩි පඩියක ඉඳන් යන්න ඕනේ. ඊට වඩා කොරියන් ජපාන් වගේ යන එක හොඳ නැද්ද දැන් කාලේ හැටියට. ඒ කියන්නේ මම පන්ති වල ගෙන යත්තා මේ පඩි ගෙවන්නේ සර්ටිෆිකේට් වල නෙමෙයි මිනිස්සුන්ට. පඩි ගෙවන්නේ මිනිස්සුන්ට. එතකොට ඒ ඔයාට යුනිවර්සිටි යන එකට වඩා කොරියන් යන එක හොඳයි ලපුයි නෑ. යුනිවර්සිටි යන්න මේ ඒක කම්පෙයාර් කරන්න බැරි තරම් දෙකක් ඒ දෙක. කැම්පස් ගිහින් අවුරුදු 4ක් ඉඳලා එළියට ආවම පොඩි පඩියක ඉඳන් යන්න ඕනේ. ඊට වඩා කොරියන් ජපාන් වගේ යන එක හොඳ නැද්ද දැන් කාලේ හැටියට. දැන් කවුද ඔයාලට කියන්නේ කැම්පස් ගිහින් එළියට ආවිලා පොඩි පඩියක ඉඳන් යන්න දින්නේ කියලා. ඒ කොහෙන්ද ඒක එන්නේ කියන්න ඔයාලට. එහෙම වෙච්චයි ඉන්න පුළුවන්. එහෙම වෙච්චයි ඉන්න හේතුව අරක තමයි. ඒ කියන්නේ මම පන්ති වල කියන යත්තා පඩි ගෙවන්නේ සර්ටිෆිකේට් වල නෙවෙයි මිනිස්සුන්ට. පඩි ගෙවන්නේ මිනිස්සුන්ට. එතකොට ඒ ඔයාට අදාළ වැඩේ කරන්න බැරි නම් ඉතින් ඔයාට පඩි ගෙවන්නේ නැහැ. ඒතර ඔයා සැලකුතු කාර්යභාරයක් කරනවා නම් ඔයාට සැලකුතු පඩියක් ගෙවනවා. ඒක තමයි තියෙන විදිහ. එච්චරයි. වෙන මුකුත් නැහැ. එතකොට ඔයා කැම්පස් එකෙන් අවුට් වෙනකොට ඔයාට වැඩක් කරගන්න බැරි නම් හරියමං විදිහට ඔයාට පොඩි පඩියක් තමයි හම්බ වෙන්නේ. ඔයාට ලොකු වැඩක් කරන්න පුළුවන් නම් ඔයාට ඊට වඩා පඩියක් ඩිමාන්ඩ් කරන්න පුළුවන් ඉතින්. කේසයක් නැහැ. එහෙම එකක් නැහැ. අප මුලින් නම් පටන් ගන්නවා අර ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ වගේ මුලින්ම 6 ඩවුන් ගහන්න දීලා එහෙම එකක් නෙවෙයි ඔකේ තියෙන්නේ.